තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම අදත් අපගේ ආධ්‍යාත්මික භික්ෂුන් YouTube නාලිකාවත් සමග වෙනද වගේම එක්කාසු වෙලා ඉන්න ඔබ සියලු දෙනාට මා දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා මේ තරහව වෛරය සම්බන්ධයෙන් ඔබට අවබෝධයක් ලබා දෙන්න ඒ වගේම මේක පාලනය කරගන්න විදිය ඔබට ඒ ගැනත් දැනුවත් කරන්න ප්‍රායෝගිකව සහ එතනින් ක්‍රමානුකූලව කොහොමද මේක අපි නැතිම කරගන්න යන ප්‍රතිපදාව මොකක්ද කියන එක සම්බන්ධයෙන් අවබෝධ ඥානය ඔබට ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා. ඒතකොට සරලව කිව්වොත් දැන් තරහව කියන එක අපි හැමෝටම ඇති වෙන දෙයක්. ඒක හැමෝටම එනවා. දැන් ඕක එන්නේ නැත්තේ මාර්ගඵලයක් විදියට ගත්තොත් බුදුදහමට අනුව බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරපු කාරණාවලට අනුව අනාගාමී මාර්ගඵලයේ එක්කිනාට විතරයි ඕක නැත්තේ. මොකද එතෙන්ට යනකොට දස සංයෝජන වලින් බැලුවොත් බුදුදහම තුල උගන්වන දස සංයෝජන කියලා කාරණා 10ක් ඔබට පොත්පත් වලින් ඒ වගේම අන්තර්ජාලයෙන් පවා කියව ගන්නට පුළුවන්. ඒ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස එවන සෝවාන් මාර්ගඵලයේ වගේ වෙනකොටම නැති වෙනවා. ඒ අයට සෝවාන් සකු르දාගාමී අයට සාමාන්‍යයෙන් ඉතුරුලා තින්නේ කාමරාගයයි පටිගයයි විතරයි. මොකද එයාලා කාමයන් ඇසුරු කරනවානේ. දැන් විසාකා මහා උපාසිකා වුණත් ඒ ළමයි බිහි කරා. ඉතින් එයාලට සෝවාන් සකු르දාගාමී අයට කාමයන් රාගයන් තියෙනවා. ඒ වගේම පටිගය තරහ ඇතිවීම තියෙනවා. එතකොට සකු르දාගාමී අයගේ වෙනසක් තියෙනවා. අර සෝහන් අයට වඩා ඒක අඩුයි. එයාලගේ තුනී වෙලා වගේ තියෙන්නේ. හැබැයි මේ කාමරාග පටිග කියන එක අඩුම වෙලා එහෙම නැත්නම් ඒක නැතිම වෙලා යන්නේ අනාගාමී මාර්ගඵලයට එනකොට අන්න එතකොට පහක් විතර නැති වෙනවා. මොනවාද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ඒක සෝහන් වෙද්දිම නැති වෙලා කාමරාග පටිගයි ඒ දෙක එකතු වුණා පහක්ම නැති වෙන අනාගාමී මාර්ගඵලයට එනකොට. අනාගාමී මාර්ගඵලයට තමයි තරහක් ඇති වෙන්නෙම නැත්තේ. එයාලට තියෙන වෙනම ක්ලේශ ටිකක්. ඒවට අපි කියනවා දැන් ඔය මුල් පහට හඳුන්වන ඕරම්බාගී කියලා සංයෝජන වශයෙන්. ඒ වගේම ඉතුරු පහ හඳුන්වන උදරම්බාගී සංයෝජන වශයෙන්. ඉතින් එයාලට ගොඩක් වෙලා තියෙන්නේ අනාගාමී මාර්ගඵලයට රූප රාගය, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා කියන කාරණා පහ. දැන් මේ කාරණා පාලි වචන බර වචන මම විග්‍රහ කරන්නට යන්නේ නැහැ. මේව ඔබට හොයාගෙන කියවන්න පුළුවන්. සහ අන්තර්ජාලයේ ස්වාමින් වහන්සේලා ඕන තරම් ඉන්න මේව දේශනා කරලා පොත්පත් තියෙනවා. විශේෂයෙන් රේරුකාණේ නායක මහින්පාණන් වහන්සේගේ පොත්පත් අධ්‍යයනය කරොත් ඒ ගැන විග්‍රහයන් තියෙනවා. ඉතින් ඒක නිසා මේ උදරම්භාගීය සංයෝජන පහයි තින්නේ නැති වෙන්නේ අරිහත් වුණාට පස්සේ. එතකොට මට ඔබට පෙන්නලා දෙන්නට ඕනකම තිබ්බේ අනාගාමී මාර්ගඵලයට එනකම් අනාගාමී උත්තමයන්ට සහ එතනින් එහා රහතන් වහන්සේලාට පසේ බුදුවරුන්ට ඒ වගේම බුදුරජාණන් වහන්සේලාට ආයේ පටිඝය කියන එක එහෙම නැත්නම් තරහව කියන එක ඇති වෙන්නේ නැහැ. වෛරය කියන එක ඇති වෙන්නේ නැහැ. ඒකෙන් අදහස් වෙන්නේ සෝවාන් සකු르දාගාමී අයට වෛරය ඇති වෙනවා කියලා. එයාලට වෛරයක් ඇති වෙන්නේ නැහැ. දැන් මෙතන අපි විග්‍රහ කරගන්න ඕන තවත් කාරණාවක් තමයි තරහව කියන්නේ එකක්. වෛරය කියන්නේ තවත් එකක්. එතකොට මම ඒ ගැන ඔබට පෙන්නලා දෙන්නම්. දැන් තරහව කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙක් අපිට මොන හරි වචනයක් කිව්වාම එක කෙනාට ඒ අවස්ථානුකූලව සාපේක්ෂකයි. පුද්ගලයා අනුව සාපේක්ෂක වෙනවා. ඔයාට කවුරු හරි එකපාරට මොකක් හරි වචනයක් කියනවා. ඒකට ඔයාට තරහක් ඇති වෙනවා. හැබැයි මේ තරහ ආවට ඔයා සමහරක් වෙලාවට එයාට විරුද්ධව නැගී සිටීමක් වෙන්නේ නැහැ. ඔයා කිසිම නැගී සිටීමක් සිද්ධ වෙන්නේ නැතුව සමහරක් විට වචනයක් කියන්නත් පුළුවන්. ඒක සාමාන්‍ය මනුස්ස හැසිරීම. සමහරක් විට නොකිය ඉන්නත් පුළුවන්. හැබැයි ඔයා ඒක එතනින් කිව්ව එක ඉවරයි. ඒක තරහව පිට කරා. Tamanට ආපු දේශසහගත සිතුවිල්ල ඒක පිට කිරීමක් තමයි ඒ සිද්ධ කරේ. පීඩණය පිට කරා, ඔබ වාචිකව පිට කරා. එතනින් ඒක අවසන් වුණා. එහෙම නෙවෙයි සමහරක් අය ඒක හිතේ තියාගෙන මම මේකට රිටර්න් එකක් කොයි වෙලේ හරි දෙනවා කියලා හිත ඒක ගැනම අන්නේ තරහව නැවත වැඩි වෙන එක තමයි වෛරය කියලා කියන්නේ. ඒක වෛරී සහගත වුණොත් ඒක හරි දරුණුයි. ඒක බලගතුයි. ඒක සංසාරෙටම හොඳ නෑ. එයාට රිටර්න් එකක් කවදා හරි දීලා ඒ විරුද්ධ පුද්ගලයාටත් කවදා හරි හිතුනොත් මම මේකට රිටර්න් එකක් දෙනවා කියලා එයාගේ හිත තුල බලවත් වුණොත් ඒක අය සංසාරයේ තුර ගොඩක්ම බලගතු වෙන්න පටන් ගන්නවා. දැන් අපේ සිද්ධාර්ථ මහ බෝධිසත්වයන්ගේ කතාව ගත්තාම ඉතින් අර ඔබ අහලා තියෙනවනේ ජාතක කතාව. දේවදත්තට වෛරය පටන් ගත්තේ කොතනින්ද කියන එක ඒ රන් තැටියේ කතාවෙන් ඉඳන් ඔබ දන්නවා.
හැබැයි එතන ඒ සිතුවිල්ල ඇති කරගත්තේ කවුද? ආත්මයක් පාසා මං උඹෙන් පරිගන්නවා කියලා කවුද? දේවදත්ත තමයි ඇති කරගත්තේ. අර සුළු සිදුවීම එයා ඒක අධික තරහක් බවට ඒක සංසාරයෙන් පරිගන්න තරමටම ඒක ඇති කරගත්තා. හැබැයි මහා බෝධිසත්වෝ සිද්ධාර්ථ මහා බෝධිසත්වෝ එහෙම හිතුවේ නෑ. ඒකයි සිද්ධාර්ථ මහා බෝධිසත්වෝ බුදු වෙලා මේ ගමන අවසන් කරන්නට පුළුවන් වුණේ. හැබැයි දේවදත්තට තාම බෑ. දේවදත්තේ ආපු ගමන නිසා අවීචි මහනර්ගේ තාමත් අදටත් මේ මොහොතෙත් විඳවන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඉතින් පොත්පත්වල සඳහන් වෙනවා දැන් දේවදත්ත ගැන සඳහන් කරොත් කෙටියෙන් මම සඳහන් කරන්න මාතෘකාවෙන් පිට යන්නේ නැතුව. ඉතින් එයා කවදා හරි ඒ කර්මයන් ගෙවලා ඉවරලා එයාගේ හැම වෙලේම සිතුවිල්ල වැඩ කරේ බුදු වෙනවා කියන අදහසනේ. ඉතින් ඒක නිසා ඒ කර්ම විපාක ගෙවලා ආයි මනුස්සත්වය ලබද්දී එයා අට්ටිස්සර කියන නාමයෙන් පසේ බුද්ධත්වයට පත් වෙනවා කියලා පොත්පත්වල සඳහන් වෙනවා. එතකොට අපි කතා කර හිටියේ මේ වෛරය සහ තරහව කියන එක දෙකක් බව. දැන් ඔබට තේරෙනවා ඇති අපි තරහාවක් ආවොත් ඒක හිතේ තියාගෙන ඉන්නලා පස්සේ කියලා ඒක පිට කරලා ඒක නැවත යන්නේ ඒ තරහට අනුව. දැන් ඒක මානසික ක්‍රියාකාරීත්වය මම ඔබට පෙන්නන්නම්. අපේ මනස ඇතුලේ යම්කිසි පීඩනයක් ගොඩනගෙනවා. කෙනෙක් වචනයක් කිව්වම අපිට විරුද්ධ අදහසක් විරුද්ධ දෙයක් අපේ හිත ඇතුලේ අමුතු එනර්ජි එකක් කියමු නැත්නම් ශක්තියක් කියමුකෝ. ඒ ශක්තියක් ගොඩ නැගෙනවා. ඒ ශක්තිය ඒක හොඳ නැති ශක්තියක් ඍණාත්මක එකක්. ඉතින් ඒ ශක්තිය තමයි ඒ කියන්නේ චිත්ත ශක්තියක් අපිව අමුතු විදියට පාලනය කරන. ඉතින් අන්න ඒක තමයි ගොඩ නැගෙන්නේ. ඔබ හොඳට දැන් ඔය අපේ සිහිය පැවැත්වීමේ දේශනා මාලා යටතේ පුහුණු වෙච්ච අය ඒක ප්‍රායෝගිකව යෙදිච්ච අය සහ ඔබ කොහොම හරි මනස ගැන සිහිය පැවැත්වුවා නම් ඔබට මේ කොටස අහු වෙනවා. බලන්න මේ තරහත් එක්ක ඔබේ මනස තුල ඇති වෙන දේ සහ ඒකත් එක්ක ඔබේ ශාරීරික ඔබේ මොලේ මොහොනේ ඇති වෙන විපර්යාසයන් ටික ඔබ බලන්න හොඳට අධ්‍යයනය කරලා කෙනෙක් වචනයක් කිව්ව ගමන් ඔබ තුල ඇති වෙන අන්න ඒ වගේ දෙයක් ඇතිවීමක් සිද්ධ වෙනවා. අන්න ඒක තමයි අපි බලා ගන්න ඕනේ. හැබැයි මෙන්න මේක දැන් අපි කතා කර හිටියා එතකොට සෝවාන් සකු르දාගාමී අය ගැන. එතනට අපි නැවත පැමිණෙද්දී මෙන්න මේ තරහව කියන එක තමයි ඇති වෙන්නේ කවුරු තුලද? සෝහන් සකු르දාගාමි කියන අය අතර. එයාලගේ තුල කොයිම වෙලාවකවත් අර දේවදත්තට වගේ උදාහරණයකට ඉතින් පෙන්වන්න පුළුවන්. ඔබ දන්න අහලා තියෙන බෞද්ධ ඉතිහාසාත්මක කතාව එකනේ. දේවදත්තට වගේ වෛරයක් ඇති වෙන්නේ මේ මාර්ගඵලවල වල ඉන්න අයට. එයාලට තරහව ඇති වෙනවා ඕන වෙලාවක. සෝහන් කෙනාට ටිකක් වැඩි ඊට අඩුයි සකු르දාගාමි කෙනාට. එයාලට නැති වෙන්නෙම නැහැ. ඉතින් අනාගාමි මාර්ගඵලයේ සහ එතනින් එහාට තරහක් ඇති වෙන්නේ. ඉතින් වෛරය කොහොමද නැහැ. එතනින් ඔය කියන මාර්ගඵල වලින් මෙහා ඉන්න අයට මාර්ගඵලයක් නැති පුහුදුන් ඕනෑ කෙනෙක්ට පුහුදුන් කියලා කියන්නේ පෘථග්ජන මාර්ගඵලයක් නොලබපු බුදුරජාණන් වහන්සේගේ විදර්ශනා ප්‍රතිපදාවේ ඒ ස්තරවලට පැමිණි නැති මානසික මට්ටම් වලට හිත ගෙනාපු නැති ඕනෑම කෙනෙක්ට වෛරයක් තරහවක් ඇති වෙන්න පුළුවන්. තරහ ඇති වෙන එක සාධාරණයි මනුස්ස ස්වභාවය. හැබැයි ඔබට ඇති වෙන තරහව වෛරයක් බවට කවදාවත් පත් කරගන්නට එපා. ඒක අති භයානකයි. ඒක අර ප්‍රතිවිරුද්ධ කෙනත් එක පලි අරගෙන යනවා වගේ නෙවෙයි. තමන්ට කරගන්න විශාලම හානියක්. ඒක දැන් බුදුරජාණන් වහන්සේ ඔය දේශනා කරන ඔබ අහලා ඇති. දැන් මාන්නය නිසා ඒ වඳුර වෙලා ඉපදෙනවා, අධික මාන්නය නිසා බල්ලෝ වෙලා ඉපදෙනවා කියලා. මේ මාන්නකාරීත්වය නිසා ඒක අධික මාන්නය ඒක අපේ හිතේ පළපදියම් වෙන්න ඕනේ. ඒක අපි අර සමහර කලට එක එක්කෙනාට මාන්නේ විවිධාකාර වශයෙන් බලපානවා. ඉතින් ඒ පාරම්පරික වශයෙන් එනේවා තියෙනවා, තමන්ගේ කුල මල වලින් එනේවා තියෙනවා, උගත්කම නූගත්කම මාන්නේ නව ආකාරයක් තියෙනවා. ඒක ඔබ අහලා ඇති, කියවලා ඇති, ඒව සම්බන්ධ දේශනා කියන්නේ. ඉතින් ඒ අනුවත් ඇති වෙන අවස්ථාවල් තියෙනවා මාන්නේවල් කියන දේවල්. එතකොට මම සඳහන් කරේ ඉතින් ඒ අනුව උත්පත්තියෙන් සිද්ධ වෙනවා කියලා. ඉතින් සත්ව ලෝකයේ තුල. ඒ වගේ තමයි මේ ඔබ අහලත් ඇති, අහලා නැතුවත් ඇති අපේ ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුල සඳහන් වෙනවා මේ අධික තරහව නිසා අපේ සිත පවතින ආකාරය. අපේ ඒ සිත අධික තරහව නිසා එයාට සිද්ධ වෙන දේවල්. ඒ කියන්නේ අධික තරහ, ඒ කියන්නේ තරහව නිසා අපි වෛරයෙන් මැරුණොත්
ගොඩක් වෙලාට යක්ෂය කියන ආත්ම භාවයන් වල උත්පත්තිය ලබන බව සඳහන් වෙනවා අපේ බුද්ධ දේශනාව තුළ. හැබැයි අධික වෛරයෙන් මැරුණොත් එයා නායක වෙලා ඉපදෙනවා කියන බව තමයි සඳහන් කරන්නේ. ඔබ අහලා ඇති ඔය නායක වෙලා ඇවිල්ලා පලි ගන්නවා එවැනි කතාවල් ඔබ අහලත් ඇති. සමහරක් කෙනෙක්ට අත්දැකීම් තියෙන්නත් පුළුවන්. නැතුව නෙවෙයි. හැබැයි යක්ෂයෙක් හරි ඇවිල්ලා එහෙම පලි ගැනීම සිද්ධ කරනෙවුවා ඔබ අහලා ඇති අත්දැකීම් ඇති. ඉතින් අන්න ඒ වගේ සිදුවීම් තියෙනවා. දැන් ඔබට තරහව ගැන ඒ වගේ වෛරය ගැන අවබෝධයක් ආවා. ඒ ගැන තේරුම් ගැනීමක් සිද්ධ කරගන්නට යෙදුණා. එතකොට මේ දැන් අපි අද මාතෘකානුකූලව ඔබට ලබා දෙන උපදේශය තමයි මේ මුලින්ම අපි කතා කරමු කොහොමද මේ තරහව පාලනය කරගන්නේ කියලා. මොකද අපිට කවිම වෙලාවකවත් ඔබ හිතන්න එපා අපිට මේ තරහව වෛරය කියන එක පාටම ක්ලේශයන් නසන්න පුළුවන් කියලා. එහෙම බෑ. මොකද මේක ක්‍රමානුකූලව සිද්ධ කරන දෙයක්. ඒක අපි නිදහසේ ප්‍රායෝගික වෙදිලා ටික ටික කරගන්න දෙයක් තමයි ඒ දේ. එතකොට අපි කතා කරන්නේ පාලනය සම්බන්ධයෙන්නේ. දැන් ඔබට හිතන්නකො මේ වෙලාවේ තරහක් එනවා කියලා. අපි වෙනද තරහක් එනකොට මොකද්ද කරන්නේ? දැන් මේවා මමත් ප්‍රායෝගිකව පුහුණු කරන දේවල්, පුහුණු කරපු දේවල්. දැන් ඔබ තරහක් ආපුවම කරන්නේ ශනිකව ඒකට විරුද්ධව ක්‍රියාත්මක වෙලා ඒකට අනුගත වෙලා ඒ තරහට අදාළ ප්‍රතිවිරුද්ධ කෙනාට හෝ පුද්ගලයන්ට ටග්ගාල ක්‍රියාත්මක වෙලා බයින එක සමහරක් කෙනෙක් කායිකව ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. ඒක තමයි භයානකම දේ. ඒක සමහරක් වෙලාවට ශනික කෝපයට ගිහිල්ලා මිනි මැරුම් වෙච්ච අවස්ථාවල්, ඉනක් ගහ ගන්න අවස්ථාවල්, අඩදබර වෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් මේ මට්ටමට යන්නේ නැත්නම් ගොඩක් හොඳයි. එහෙම යන කෙනෙක් වෙන්නත් පුළුවන් ඔබ. හැබැයි මෙන්න මේකෙන් ඔබට පාලනය වෙන්න පුළුවන්. දැන් ඔයාට තරහව ශනිකව ආපුවම ඔයා කරන්න ඕන දේ තමයි ඔයාගේ මනස දිහා ඒ වෙලාවේ බලන්න. ඔයා දන්නවා දැන් ඔයාට තරහ ඇවිල්ලා තියෙන්නේ කියලා. ඔයාගේ හිත දිහා ඒ වෙලාවට බලන්න. දැන් අපි තරහ ආපුවම සිද්ධ වෙන කාරණාවක් තමයි අපි කලබල වෙනවා හරියට. ඒ අවස්ථාවේ කලබල වීම කියන එක අධික ලෙස සිද්ධ වෙනවා. එතකොට දැන් ඔය ඒ වෙලාවේ අර සිතේ, ඒ කියන්නේ අපි නෙවෙයිනේ බලවත් වෙලා තියෙන්නේ මනස තුල. ඒ වෙලාවේ බලවත් වෙලා තියෙන්නේ කවුද? අපේ මනසේ එක අකුසල මූලයක්. ඒ කියන්නේ දේශ සහගත දැන් ලෝභ මූල අකුසල මූල සිත්, දෝෂ මූල අකුසල මූල සිත්, මෝහ මූල අකුසල මූල සිත් කියලා ඔය අභිධර්මයේ තුල සිත් උගන්වනවා. එතකොට මේ වෙලාවේ දෝෂ මූල අකුසල මූලය තමයි මේ දේශ සහගත පැත්තෙන් බලගතු වෙලා තියෙන්නේ. මෙයා බලගතු වෙලා අපේ මනස තුල අපිව මෙයා පාලනයට ගන්නවා. පාලනයට අරන් යා ඔහි ක්‍රියාත්මක වෙන්න දෙනවා. ඒකෙන් තව කෙනෙක්ට ගහන්න හෝ අතපය දික් කරන්න ඊට වඩා දරුණු අය ඉතින් මිනි මැරුම් වලට පවා යනවා. ඒ වගේම මනසේ පාලනය ගිහිලා ඉතින් වාචිකව හරි ප්‍රකාශ කරනවා. මෙන්න මේ පාලනය තමන්ගේ අතට ගන්න බැරි කොටස සම්බන්ධයෙන් තමයි බුදුහාඳුරු දේශනා කරන්නේ. ඒක දැන් මේ තමන්ගේ හිත තරහා ගිහිලා තින්නේ තමන් කන්ට්‍රෝල් නැහැ කියන එකවත් තේරුම් ගන්න බැරි එක බුදුහාඳුරු එක පැත්තකින් පෙන්නනවා මෝහය කියලා. අවිද්‍යාව කියලා. ඒ තමන්ට මේක පාලනය කරගන්න බෑනේ. ඒකට තමයි අවිද්‍යාව කියලා කියන්නේ. මේ අවිද්‍යාව තව පරාස්‍ය ගොඩාක් වැඩි විසිරෙන. නමුත් මේකත් එක කොටසක් හැමලෙම. මොකද මේ ලෝභ අකුසල මූලය සහ දේශ සහගත දෝෂ අකුසල මූලයත් එක්ක අනිවාර්යයෙන්ම මෝහය කියන එක යෙදෙනවම තමයි. මෝහය අකුසල මූලයන් අකුසල චිත්තයන් මේ හැම දෙයක් එක්කම අනිවාර්යයෙන්ම යෙදෙනවා ඉන්නවම තමයි. එතකොට මෙන්න මේ විදිහට යාගේ ඒ සිදුවීම සිද්ධ වෙන්න පටන් ගන්නවා. එතකොට ඔබ සිද්ධ කරන්නට ඕනේ මේ ගැඹුරු කාරණා වැඩක් නෑ ඔබට. මේ පාලි වචනත් වැඩක් නෑ ඔබට. අපිට අවශ්‍ය වෙන්නේ ප්‍රායෝගික දේ විතර. හැම වෙලේම අපි දේශනාවල් වලින් සමහරක්ලාට පාලි වචනයක් කිව්වත් ගැඹුරු වචනයක් කිව්වත් ඒ ගැන ඔබ හිතන්න එපා. අවශ්‍ය ප්‍රායෝගිකත්වයේ පමණක් යෙදෙන්න, ප්‍රායෝගික දේ පමණක් සිද්ධ කරන්න. දැන් මෙන්න මේ වෙලාවට මම ඉස්සෙල්ලා සඳහන් කරේ ඔයාගේ හිත දිහා බලන්න. කවදාත් ඔයා මේක පුරුදු කරලා නැතුව ඇති. එතකොට මම මේ දේශනාවේදී පෙන්වුවා ඔයා හිත දිහා බලපුවාම ඔයාට පේන්න ගන්න ඔයාගේ හිතේ මේලයි මාර ප්‍රෙෂර් එකක් තියෙනවා, පීඩනයක්. ඒ පීඩනය පිට කරනකන් එයා ඔයාට පුදුම විදියට ඔයාගේ මනසට දෙනවා පුදුම ප්‍රෙෂර් එකක්, පීඩනයක්. ඒ වගේම ඔයාට මේක ශාරීරිකවත් දැනෙනවා. ඔයාගේ මොලේට
මේ හැම දෙයකටම පුදුම විදියට දැනෙන්න ගන්නවා. ඒක හරි ලොකු පීඩනයක්. ඒක දන්නවනේ ඔයාලා තරහ ආපුවම පුදුම අමාරුයි කියන්නේ. දැන් ගොඩක් අය මට තරහ ආවොත් හරි අමාරුයි පාලනය කරගන්න අමාරුයි කියලා කියනවා. දැන් අපෙන් උපදෙස් ගන්න අය වුණත් එහෙම තමයි. එයාලා කියනවා. හැබැයි දැන් අපි මං ඉස්සෙල්ලා මේ දේශනාවේදී කිව්වේ ඒකනේ දැන් මේ කොටසට එනකොට අපි පාලනයෙන් මේක ක්‍රමානුකූලව සිද්ධ කරන්න ඕනේ කියලා. දැන් ගොඩාක් අය මේ භාවනා ක්‍රම මේ තරහ පාලනය එක පාටම අඩු වෙන්න ඕනේ කියලා තමයි හිතන්නේ. දැන් ඔයාට මේ දේශනාව අහන වෙලාවේ ඔයාට තරහක් නැහැ. ඇත්තම කතාව. ඒ වගේම ඔයාට තරහ නැති වෙලාවේ මේක සිද්ධ කරලා තේරුමකුත් නැහැ. කිසිම තේරුමක් නැහැ. මේ හිත දිහා බලන එක ටක් ගාලා දැන් ඒ කියන්නේ අපි අර සිහිය පැවැත්වීම දේශනාමාලා ඔබ අනිවාර්යයෙන්ම ශ්‍රවණය කරන්න. ඒ සිහිය පැවැත්වීමේ දේශනාමාලාවල අපි සිහිය පවත්වන විදිය කියලා දීලා තියෙනවා. විශේෂයෙන් දැන් ඔය අපි සතර සතිපට්ඨානෙට ප්‍රායෝගිකව කොහොමද පුහුණු කරන්න කියලා ප්ලේලිස්ට් එකේ ඇති. ඒ වගේ සිහිය පැවැත්වීමේ දේශනාමාල විශේෂයෙන් ඔය ඔයාලට පහසුවෙන්ම ඊටාම සැහැල්ලුවෙන් ගොඩ ගැඹුරක් නැතු තේරුම් ගන්න පුළුවන් නිශ්ශබ්දව හිත දිහා බලාගෙන ඉන්න කියන දේශනාව හැවුවොත් ඒකේ මම සරලවම ඒක කරන විදිය කියලා දීලා තියෙනවා. ඒ දේශනා මාලා ප්ලේලිස්ට් එකම අහගෙන යද්දී ඔබට කොහොමද තේරෙනවා ප්‍රායෝගිකව කොහොමද කරන්න කියලා. එතකොට මෙන්න මේ සතුරා නැගී සිටින වෙලාවේ තමයි ඔබ කරන්න ඕනේ. එතකොට දැන් මම මෙතන සඳහන් කරන්නට දෙන කාරණාව තමයි අපි කලින් ඉඳලා ප්‍රැක්ටිකල් එකක් කරලා ඒ කියන්නේ ප්‍රැක්ටිස් එකක් කර හිටියොත් පුහුණුවක් කර හිටියොත් අපිට ශනිකව දැන් අර සතුරා නැගී සිටින වෙලාවක් තියෙනවා අපිට හේතුවක් හැදෙනවනේ තරහව ඇති වෙන්නේ. අන්න ඒ වෙලාවට ටක් ගාලා සිහිය පවත්වා ගන්න පුළුවන් තමන්ගේ මනස සම්බන්ධයෙන්. හැබැයි අර ඒක පුහුණු කරන්නේ නැති කෙනාට ටිකක් අමාරුයි එක පාටම සිහිය පවත්වන්න. එක පාටම අර තරහ ආපු ගමන් එයා ටක් ගාලා ඒ තරහට අහු වෙනවා. අහුවෙලා ඒකට අනුව ක්‍රියාත්මක වෙනවා. හැබැයි මේ පුහුණුව කරන එක්කෙනා ප්‍රායෝගිකව ඒ වෙලාවට ටක් ගාලා එයාට මේක පුහුණු කරන්න පුළුවන් හැකියාව ලැබෙනවා. අන්න එතකොට හැබැයි එයාගේ අතිනොත් වචන හරි කියවෙන්න පුළුවන්. හැබැයි අර වෙනදට වඩා ටක් ගාලා හිත තරහවට ඒ ක්ලේශය දැඩි ක්ලේශයක්නේ. ඒකට යොමු වෙච්ච අවස්ථාවල් තියෙනවා. දැන් මොකද ඔය තරහ කියන එක ප්‍රායෝගිකව Tamanට දැනෙන්න ඕනේ. නැතුව බෑ මේක බලා ගන්න. දැන් ඔයා මේ වෙලාවේ පුහුණු කරද්දී සිහිය පුහුණු කරාට ගැටලුවක් නැහැ. හිත ගැන අවබෝධය ඒක පුහුණු කරා. හැබැයි මේ වෙලාවේ ඔයා හරි සාමකාමී. ඒක ප්‍රශ්නයක් නෑ. ඔයාට මේ වෙලාවේ කෙනෙක්ට ඒ කියන්නේ නිකන් රහත් වෙලා වගේ තේරෙන්න පුළුවන්. ඉතින් මේ වචනේ මම කිව්වට එහෙම හිතන්න එපා. එහෙම නෑ. නමුත් ඒ තරම් ඔයා සාමකාමී මේ වෙලාවේ දේශනාව අහන වෙලාවේ. හැබැයි ඒ වුණාට සමහර කෙනෙක් ඉතින් තරහින් ඉන්නත් පුළුවන්. කොහොම නමුත් ඒ තරහව ආවට පස්සේ ඔයා සිද්ධ කරන්න ඕනේ හැම වෙලේම මේ වෙලාවට ටග්ගලා පුහුණුව මතක් කරගෙන බලන්න හිත දිහා. මේක කාලයක් කරනකොට මේක කරන්න මේකෙන් දැන් ගොඩක් අය මම ඔය ඉස්සෙල්ලා සඳහන් කර එක පාටම ඔයාලා බලාපොරොත්තු වෙන්න එපා ප්‍රතිඵල සම්පූර්ණයෙන් තරහ නැති වෙන්න ඕනේ කියලා. ඒකයි මම මේ මාතෘකාවෙත් යොදලා තියෙන්නේ මේ අතීත තරහ මුලින්ම කරන්නේ මොකද්ද පාලනය සහ නැති කිරීම කරන්නේ පස්සේ. මොකද දැන් මම මුලින්දී මේකනේ මේ දේශනාව පටන් ගද්දිම කියන්නට යෙදුනේ තරහව කොහෙද මුලින්ම මේ පටිගේ නැති වෙන්නේ කොහෙන්ද කාමරාග පටිග කියන එක අනාගාමි මාර්ගඵලෙට පත් වෙද්දි තමයි සම්පූර්ණයෙන් නැති කරන්නේ. එතකන් තියෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. අවශ්‍ය දේ මොකක්ද? එතකොට මේ කාලේ අපි පාලනයක් ඇති කිරීම සහ ඒක ටික ටික නැති කරන එක තමයි සිද්ධ කරන්න ඕනේ. එතකොට ඔයා මේක දැන් එක සිදුවීමකදී මේක මෙහෙම පුහුණු කරනවා. එතකොට ඔයාට මේක ප්‍රායෝගිකව කරන්න පුළුවන්. දැන් ඔයාගේ ගෙදර ඔයා විවාහකයි කියලා හිතන්නකෝ. ඔයාට ඔයාගේ සැමියාත් එක්ක බිරිඳත් එක්ක ඉතින් තරහ එනවා. අන්න ඔයාගේ සැමියා බිරිඳ ඒ වෙලාවේ ඔයාට ඉන්න හොඳම කෙනා ඔයාව නැවත පරීක්ෂා කරගන්න. මොකද එයා තමයි ඔයාගේ හොඳම. එතකොට සමාජයේ හේතුවක් ඕනේ නැහනේ. සමහර කලර සමාජ හේතු වලට ඔයා ගොඩාක් දරුණු වෙන්න පුළුවන්. ඉතින් එක එක්කෙනාට ඒක සාපේක්ෂකයි විවිධයි හැසිරෙන විදි. ඉතින් ඔයාගේ ඒ බිරිඳගේ හරි සැමියාගේ හරි වචන ක්‍රියාත්මක විදිය ගෙදර තුල ගමනක් ගියාම ක්‍රියාත්මක වෙන විදිය ඒ දේවල් හැම දෙයක්ම ඔයාට හොඳට බලා ගන්න පුළුවන් ඉන්නේ කොහොමද? එයත් එක්ක ඉඳලා ඔයාගේ හිත චෙක් කරගන්න. නැවත පරීක්ෂා කරන්න. ඉතින් ඒකම එහෙම තමයි ඒක බලා ගන්න ප්‍රායෝගිකව. ඊට පස්සේ දැන් ඒ සැමියාගේ බිරිඳ විතරක් නෙමෙයි දැන් ඔයාට අම්මා තාත්තත් එක්ක තරහ එන්න පුළුවන්. එතකොටත් බලන්න. දැන් ඔයා අම්මා කෙනෙක් නම් තාත්තා කෙනෙක් නම් ඔයාගේ දුව පුතත් එක්ක තරුණ දුව පුතත් එක්ක විවාහ වෙලා ඉන්න දුව පුතත් එක්ක තරහ එන්න පුළුවන්. ඉතින් අන්න ඒ විවාහ ඒ කට්ටියත් එක්කත් බලන්න ඔයාගේ මනස චෙක් කරලා මේ තමන්ගේ වටපිටාවම තියෙන දේවල් ලොකු උදව්වක් වෙනවා මේ සිදුවීම බලා ගන්න. ඒක නිසා අන්න එතකොටත් බලන්න.
ඒ දැන් තමන්ගේ ගෙදර දොරේ තියෙන දේවල් ඊළඟට ඔයාගේ දැන් අපේ පවුලේ අයගෙන් වෙන්නේ. ඒතකොට තමන්ගේ දැන් ගොඩක් වෙලාවට සහෝදරයත් එක්ක එන තරහ. එව්වත් වෙනවා සහෝදරයේ සහෝදරියත් එක්ක එනේවා. මෙන්න මේක හොඳ අවස්ථාවක් ඔයාගේ බලා ගන්න. එතකොට මෙන්න මේ තරහ එනවනම් වචන එනවනම් නුරුස්සන ස්වභාවයෙන් එනවනම් ඒක ඔයාගේ අඩුපාඩුවක්. ඔයා කෙලින්ම ඔයාගේ මනස දිහා බලන්න. මනස දිහා බලන්න. දැන් යාළුවා දැන් සමහරක් වෙලාවට අපි හිතමු ඔයාගේ සහෝදරයා සහෝදරිය අම්මා තාත්තා සමහරක් වෙලාවට බිරිඳ එක්ක කතා කරන්න නැති වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක ලොකු ගැටුමකට ගිහිල්ලා ඒක ප්‍රශ්න ඇති වෙන නිසා කතා කරන්න නැති වෙන්න පුළුවන්. හැබැයි යාළුවා නැවත නැවත ඔයාට මුණ ගැහෙද්දි දකිද්දි නිවස තුල හෝ බාහිරින් හෝ වටපිටාවෙන් හෝ ඔයාට තරහ වෙනවද කියලා බලන්න ඔයාගේ මනස තුල. අන්න අවස්ථාව. ඒ බලන සෑම වාරයක් පාසාම ඔයාට ඔයාගේ තරහව හඳුනා ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. දැන් මේක ප්‍රැක්ටිකල් නේ. මේක තමයි පුහුණුව. මේක දැන් ඔයා සමහරක් වෙලාවට ඔයාගේ ගෙදර අසල්වාසීන් එක්කත් තරහ ඇති. එහෙමනේ ගොඩාක් ලංකාවේ ගෙවල් වල අසල්වැසියොත් එක්ක තරහයි. අර ලංකාවේ ඔයාලා දන්නවනේ මේ පන්සලට අල්ලපු ගෙදර අනිවාර්යෙන් පන්සලත් එක්ක තරහයිනේ. බලන්න ලංකාවේ හැම තැනම එහෙම තමයි. ගොඩාක් තැන්වල මට හම්බෙලා තියෙනවා අල්ලපු ගෙදර මේ පන්සලත් එක්ක තරහයි. ඉතින් මුල් කාලේ පන්සල් හදද්දී නම් හරි එකමුතුව සතුටින් හිටියා. පස්සේ වුවත් වැඩි දුර ගිහිල්ලා එක හේතු මත තරහ වෙලා තියෙනවා. ඉතින් ඔයාලා ඒක සිද්ධි දැකලා ඇති. අන්න ඒ වගේ මේ ඔයා බලන්න ගොඩක් ලංකාවේ අසල්වැසියොත් එක තරහයි. ඉතින් ඒක කොළඹත් එහෙමයි නගරෙත් එහෙමයි ගමෙත් එහෙම තමයි ගොඩක් මිති. ඉතින් ඒක නිසා අන්න ඒක ඔයාට බලා ගන්න පුළුවන්. අසල්වැසියා කුණු දානකොට වැටමායිමට ගැටලු ඇති කර ගන්නකොට වැටමායිමේ ප්‍රශ්න දානකොට ඉතින් අර ඕව ගොඩක් වෙන්නේ ලංකාවේ සමාජයේ තියෙන අවබෝධාත්මක භාවය ඊළඟ නීතිය ගැන දන්නේ නැති ඔය වගේ මෙතනට වැඩක් නැහැ. නමුත් අපේ පුහුණුව තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට මෙන්න මේක චෙක් කරගන්න. මේ කොටස. එතකොට ඔයාට මේ වගේ සිද්ධි නැවත ඔයා මේක කරද්දී ක්ලේශය ප්‍රහාණය වෙනවා කියන තැනට හිතන්න එපා. හැබැයි ප්‍රහාණය වීමත් යම් මට්ටමක් කරගන්න පුළුවන්. මෙතන සිද්ධ වෙන්නේ ඔයා වෙනදා මාස කීපයකට හරි සති කීපයකට හරි තරහ ආපුවාම ක්‍රියාත්මක වෙච්ච විදියත් මේ සිහිය පවත්තලා මම දැන් තරහෙන් ඉන්නේ කියලා නිරන්තරයෙන් හඳුනා ගන්න එතකොට ඔයා හිතත් එක්කම ගනුදෙනුව කරන් හිත දිහා බලාගෙන ඉන්නේ. දැන් මේ වෙලාවේ මම තවත් මේ පුහුණුව ඔබට ගැඹුරට කියලා දෙන්න. දැන් ඔයා සිහිය පැවැත්වුවට පස්සේ සිහිය පවත්තලා මේ තරහව හඳුනා ගත්තට පස්සේ ඔයා ඒක දැන් ඒ වෙලාවේ බාහිර කෙනත් එක්ක රණ්ඩු වෙන්න යන්න එපා. ඒක පාලනය කරගන්න. සිහිය පවත්තලා එහෙම යන්නේ නැතුව ඌ ඕන වචනයක් කියන්න අරින්න. ඒ පුද්ගලයන් ඕන වචනයක් කියන්න අරින්න. ඔයාගේ මනස දිහා බලාගෙන අරයකා කියන වචන වලට මගේ මනස කැළඹෙන විදිහ දිහා බලාගෙන ඉන්න. මේක මුල් කාලේ අමාරුයි තමයි. ඒක තමයි මම ටික පුහුණු කරන්න කියලා කිව්වේ. ඒක එකපාරටම හාමුදුරුවෝ කිව්වට ඕක කොහොම කරන්න බෑ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඇත්ත. දැන් මම වුණත් ඒක එකපාරටම කරන්න බෑ. හැබැයි බැරි වුණා මමත් ඒක හිතලම තමයි පුහුණු කරන්න ගත්තේ. මොකද හැමදාම රණ්ඩු වෙවි ඔය එක එක්කෙනා කියන වචන වලට අපේ මනස අවුල් කරගන්න එක කර ඉඳලා හරියන්නේ නැහැ. ඒක උත්තරයක් නෙවෙයි අපිට. ඒක නිසා ඔයාලා මෙන්න මේක හැම වෙලෙම කරන්න. එතකොට ටික පාලනයට එනවා හිත. ඊට පස්සේ කාලයක් යනකොට ඔටෝම අපිට මේ අපි කවුරු හරි බනිනකොට අපිට හිත එකපාරට මේ පුහුණුවත් එක ඒක එක්කෙනාට කාලේ සාපේක්ෂකයි. සතිය දෙක මාස 6 අවුරුද්ද යන්න පුළුවන්. හැබැයි ඒක අපතේ යන්නේ. මොකද අවුරුදු ගානක් අපි අවුරුදු 50කට ජීවත් වෙනවනේ. අපේ පුහුණුව අවුරුද්දක් වුණත් මාස 6ක් වුණා. එතකොට එකපාරටම කෙනෙක් වචනයකදී අපේ මනස පුරුදු වෙලා තියෙන්නේ මොකටද? එකපාරටම අපේ මේ හිත දිහා බලන්න තමයි පුරුදු වෙලා තියෙන්නේ. එතකොට අපිට අග්ගාල කන්ට්‍රෝල්. එතකොට ඉතින් ඔයාගේ බීරින්ද සැමියා මොන වචනේ කිව්වත් ගාණක් නැහැ. ටික අරගේ අඩු වෙනවා. මේක ඔයාට තේරෙන්න ගන්නවා මේ සිදුවීම් මේ පුහුණුව කරනකොට අර ඊයේ දවසේ ආපු තරහට වඩා අද ටිකක් කන්ට්‍රෝල් කියලා. ඒ කියන්නේ පාලනයේ තියෙනවා කියලා. ඒ වගේම හෙට දවසේ බලද්දී ඒ වගේ දැන් සතියේට එකක් දෙකක් තරහ සිද්ධ වෙනකොට දැන් එදාටත් වඩා පාලනයේ තියෙනවනේ කියලා හිතෙනවා. ඉතින් අන්න ඒ වගේ ඒ හිතෙනව නෙවෙයි ඒක ප්‍රායෝගිකවම දැනෙනවා. ඒ මට්ටමට එනවා ඔයාව. ඒක තමයි මෙතන තියෙන වැදගත්කම. ඒ මට්ටම ඔයා ගන්න පුළුවන්. ඉතින් මේක හරියම දැන් ඔය ඊට පස්සේ තරහ එන්නේ නැතු වුණාම දැන් අපි පුරුදු වෙලා තියෙන මිනිස්සයෝ සියලු දෙනා මේ මනුස්ස ලෝකේ ඉන්න සියලු දෙනා
පුරුදු වෙලා තියෙන ක්‍රමය තමයි කවුරු හරි වචනයක් කිව්වම ඒකට ප්‍රතිවිරුද්ධ වචනයක් කියලා ඉල්ල ඒක පිට කරලා ඉවරලා ඒකේ සහනය ලබන්න තමයි ඒක පිට කරන එක හරි අමාරුයිනේ. ඒ සහනය ලබන්න තමයි පුරුදු වෙලා තියෙන්නේ. හැබැයි කවුරුත් පුරුදු කරන්නේ නැති දේ තමයි මේක පාලනය කරගන්න ඕන එක. මොකද හැම වෙලේම තරහ ගන්න එක වීරකමක් නෙමෙයි. ඔය සමාජයේ ගොඩාක් අය හිතාගෙන ඉන්නවා මේ ගහ ගන්න එක දැන් පොඩි කාලේ නම් ඉතින් අර වයසේ නොතේරුම් කමර ගහ ගන්න පුළුවන් තරුණ වී. හැබැයි වයසට ගිහිල්ලා මැදි වයසෙත් හැමදාම ගහ ගන්නා නම් ඒක මෝඩයක්. ඉතින් ඒක කරන්න දෙයක් නැහැ. ඉතින් අදටත් අපි දැකලා තියෙනවා. ඉතින් එහෙම ගහ ගන්න ලෙවල් එකේ අය ඉන්නවා. ඉතින් ඒව උත්තර නෙවෙයි. ඒව සමාජයේ පිරිහීම්. ඉතින් අර ඒක නිසා ඔබ උත්සාහ කරන ඒ වගේ මේ පුද්ගලයාගේ පිරිහීම් ලක්ෂණ ඒවා ඒ වගේම නිතරම තරහ ගන්න එක්කන මෝඩේ. ඒක ඔබ සමාජයේත් කියන වචනයක්. එහෙම නිතර තරහ ගන්නවා කියන එක ඒක වීරකමක් ඒක පොරත්තයක් විදිහට හිතන්න එපා. එහෙම සමහරක් අය මම දැකලා තියෙනවා ගන්නවා සමාජයේ ඉන්නවා. ඉතින් එයාට පොඩ්ඩ නැත්තම් තරහ යනවා. එයා ඒ තරහ එයා ඒකට අනුව ක්‍රියාත්මක වෙනවා කියලා එහෙම නික වර්ණනාවක් වගේත් කරනවා අපි දැකලා තියෙන. ඉතින් ඒක මහ ලොකු දෙයක් නෙමෙයි ඒක මෝඩකමක්. ඉතින් තරහ නිසා කොච්චර හානි වෙනවද? දැන් ඔය ඔයාලා නිකන් බන්ධනාගාරේ ඉන්න ඔය තරහ නිසා ශනික කෝපය ඇවිල්ලා මිනිමරුන් කරපු ඒව එහෙම බලන්නකො ගිහලා මේ මිනිස්සු අදටත් පසුතැවෙන. එයාලත් එක්ක ඕනනම් ගිහලා කතා කරලා බලන්න පොඩ්ඩක් රිසර්ච් එකක් වගේ කරලා බලන්න. ඒව සම්බන්ධයෙන් කරපු අයගේ විස්තර ඇති සමහරක් විට අන්තර්ජාලයේ YouTube එකේ එහෙම. ඉතින් ඒ කට්ටිය පසුතැවෙනවා. ඒක නිසා ඒව ලොකු දේවල් නෙවෙයි. අපි විය යුත්තේ දැන් ඔයාගේ ළමයෙක්ට උනත් පොඩි කාලේ ඉඳන් මේ පුහුණුව කියලා දෙන්න. ඔයාගේ ළමයිට ඔයාලා විවාහ වෙලා ඉන්නවා නම් දෙන්නම කතා වෙලා මේ පුහුණුව පටන් ගන්න. ඔයා වයසට ගිහිල්ලා ඉන්න අම්මෙත් තාත්තෙන් නම් මේක පටන් ගන්න. ඉතින් ඔයාලා මේවා මේ පුහුණුව පටන් ගන්න. එතකොට ටික ටික ඒ අනෙත් එක්කන එක එකඟ වෙන්නේ නැතත් Taman හරි මේ පුහුණුව කරන්න. එතකොට ටික ටික මේක පාලනයට එනවා. පාලනය ආවට පස්සේ ඔයාටම දැනෙනවා ඔයාගේ මනස දැන් හරි සැහැල්ලුයි නිදහස් කියන භාවය ඔයාටම තේරෙන්න ගන්නවා. එතකොට වෙනදා මං කොච්චර තරහ අරගෙන ඉවරලා මේකට ක්‍රියාත්මක වුණාද කියන එක සම්බන්ධයෙන්. එතකොට දැන් මේකේ වෙන්නේ පාලනය. ඒ කියන්නේ තරහ එනවා. දැන් මේක සමහරක් වෙලාවට ඔයාට තරහ එන්නේ නැතුව නෙවෙයි. මං නැවතත් මතක් කරන්නේ. තරහ කොතනදී සම්පූර්ණ නැති වෙන්නේ? අනාගාමි මාර්ගඵලයේදී තමයි සම්පූර්ණයෙන් නැති වෙන්නේ. ඉතින් එතකන් අපිට තරහ එනවා. ඉතින් ඒක නිසා මෙතන වැදගත්ම දේ පාලනය. අර අනිත් මිනිස්සු වගේ වා ක්‍රියාත්මක වෙන්න යන්නේ. සමහරක් වෙලාවට මේ පාලනය කොච්චරද කියනවනම් හිත ඇතුලේ තරහ එනවා. ඒ වුණාට වාචිකවත් මානසිකවත් මේක ඒ කියන්නේ කායිකවත් මානසිකව නෙවෙයි කායිකවත් ක්‍රියාත්මක වෙන්නේ මානසිකව සිතුවිලි ඇති වෙනවා. එතකොට ඔයාගේ රාජකාරී කරන ස්ථානේ දැන් ඔය ගොඩක් වෙලාට ඔයාගේ බොස්ට ඔයාට බයින්න බැරි නිසා සමහරක්ලා මොකද ජොබ් එකෙන් අස් කරනවානේ. ඒක නිසා ඔයා මේ සද්ද නොකර ඉන්නවා. එතන මේ පුද්ගලයාට බය නිසා තමයි ඔයා ඒ තරහ ගන්නෙ නැතුව ඉන්නේ. සමහරක්ලා තරහ එනවා ඒක පිට කරන්නේ නැතුව ඉන්නේ. හැබැයි එහෙම නෙවෙයි වෙන්න ඕනේ. අර තමන්ගේ මනස පාලනයට ගන්න. කාටවත් බයෙන් හින්දා නෙවෙයි. ඒකෙන් අදහස් කරන්නේ බය නැතුව ගහ ගන්න යන්න කියන එක. එහෙම නෙවෙයි කියන්නේ. අර තමන්ගේ මානසික සහනය, ඒ වගේ මානසික පාලනය කියන එක ඇති කරගන්න ඕනේ. එතකොට තමයි සහනය එන්නේ. මෙන්න මේ පුහුණුව කරලා බලන්න. දැන් ඉතින් මේ පුහුණුව අපි කියලා දීලා කරන අය ඕන තරම් ඉන්නවා. කරගත්ත අයත් ඉන්නවා. ඉතින් ඒ අත්දැකීම් ලැබපු එක. එතකොට මෙතන දැන් මේ මම කතා කරේ මේ යම් කිසි සිදුවීමක් එක්ක ඇති වෙන තරහව සම්බන්ධයෙන් තමයි සඳහන් කරේ වර්තමානයත් එක්ක. ඒ විතරක් නෙවෙයි දැන් අපිට සමහරක් වෙලාවට අර මම මුලදී සඳහන් කරේ වෛරයක් බවට පත් වෙන්න පුළුවන් කියලා. එතකොට මේ වෛරයක් බවට පත් වෙන එක නැවත නැවත මතක් වෙලානේ. එතකොට අතීතේ අපිට යම් කිසි සිදුවීමක් ඔයා එතන සමහරක් වෙලාවට වාචිකව ක්‍රියාත්මක වුණෙත් නෑ, කායිකව ක්‍රියාත්මක වුණෙත් නෑ. ඔයා එහෙම යන කෙනෙක් නොවෙන්නත් පුළුවන්. හැබැයි ඔයා ඒක නිසා පීඩනය පිට කරගත්තෙත් නෑ තරහව කියන එක. අන්න ඒ අයට සමහරක් වෙලාවට හරි අමාරුයි නැවත අර ප්‍රෙෂර් එක පිට උනේ නෑනේ. එතකොට මනස හරි අමාරුයි. එතකොට ආය මතක් වෙනවා මේ සිදුවීම් සියල්ලම ආය මතක් වෙන ස්වභාවයක් තියෙනවා. එතකොට ඒක අයිති වෙන්නේ වර්තමානයේ මේ මොහොතේ නෙමෙයි කොහෙටද අයිති වෙන්නේ? ඒක අතීතයට අයිති වෙන්නේ. එතකොට අතීතයට අයිති වුණාම අතීත තරහ කොහොමද අපි නැති කරගන්නේ? අතීත තරහවත් මෙන්න මේ පුහුණුවේ විදියටම බලන්න. ඒ අතීත තරහ ඔයාට දැන් වර්තමානයේ මේ වෙලාවේ මතක් වෙවි නැවත එනවා නම් මේ පුහුණුවේ විදියට මට දැන් තරහ ඇවිල්ලා තියෙන්නේ කියලා සිහිය පවත්තලා හඳුනා ගන්න. ඒ හඳුනා ගැනීමත් එක්කම එයා ක්‍රියාත්මක වෙන විදිය
එයා කොච්චර පීඩනයක් දෙනවද කියන එක නැවත නැවත බලන්න. දැන් මේ වෙලාවේ කෙනෙක් මෛත්‍රී භාවනාව කරන්න ගියා කියන්නකො දැන් වර්තමාන මොහොතේ කරන්න බෑ. ඇත්තටම ප්‍රායෝගිකව මෛත්‍රී භාවනාව ඔයා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා කියන්න තියා හිතන්නවත් බෑ. ඒ වෙන්නේ සිතුවිලි එන්නෙත් නෑ. ඒක මතක් වෙන්නෙත් නෑ. ඉතින් එහෙම කරන්න බෑ. ඉතින් ඔය මෛත්‍රී භාවනාව අපි ගොඩක් වෙලාට කරන්නේ සාමකාමීව ඉන්න වෙලාවට. ඒකේ වරදක් නෑ. දැන් අපිත් ඔය කියලා දීලා තියෙන තෙවිනියස ප්‍රායෝගික භාවනාව යටතේ තෙවිනියස මෛත්‍රී භාවනාව කියලා. ඒක අපි ඒ අදෘශ්‍යමාන ලෝකයෙන් බලපෑම් වෙනවා නම් ඒ ගැටලු වලට පිළිතුරක් වශයෙන් අපි කියලා දෙන්නට යෙදුණා. ඒ වගේම ඒක අදෘශ්‍යමාන අයට විතරක් නෙවෙයි. ඉතින් දෘශ්‍යමානව ඉන්න මිනිස්සුන්ටත් ඒක අදාළයි. යම්කිසි එයාලගෙන් තියෙන බලපෑම් බාධාවල් අඩු වෙනවා. ඉතින් ඒ ගැන නෙවෙයි කතා කරේ. දැන් මේ වෙලාවෙ ඉතින් මෛත්‍රිය වඩන එක සාධාරණයි. මේ වෙලාවේ ප්‍රැක්ටිකල් කරන්න ඕනේ. මේ අතීත සිතුවිල්ල ඇවිල්ලා ඔයාගේ මනස තුල දෙන පීඩනය ඔයා අවබෝධ කරගන්න. ඔයාගේ මනසේ කොච්චර විපර්යාසයක් මෙයා සිද්ධ කරනවද කියලා. මෙයා සෑහෙන ලොකු විපර්යාසයක් කරනවා. ඔයාට ඒ පීඩනය දීලා ඒක සෑහෙන. දැන් මේ වෙලාවේ පීඩනයක් තියෙනවනේ. ඒක අවබෝධ වෙන්න. දැන් මේකේ ප්‍රතිඵලය තමයි ඔයා මේ තරහව ඇති වෙනවනේ. දැන් ඔයා මේක සිහියෙන් හඳුනා ගන්න ඔයා නිරන්තරයෙන් අදිෂ්ඨානය කරන් දැන් අපි ඔය ධර්මයේ අවබෝධ වේවා කියලා නේද අපි අදිෂ්ඨානය කරන්නේ. මට ධර්මයේ අවබෝධ. දැන් මේ වෙලාවේ තියෙන ධර්මතාවය. මේ සෝභාගාමී මේ මිනිස්සු සංහතිය මේ මානස තුල තියෙන ධර්මතාවය. එතකොට ඔය අදිෂ්ඨානය කරන්න ඕනේ මොකද්ද? මේ වෙලාවේ දැන් සිහියෙන් බලනවත් එක්කම මට මේ තරහව ගැන අවබෝධ වේවා කියලා හිතන්න. ඒක අර ඉස්සෙල්ලා වර්තමානයේ මොහොතේ මුහුණ දෙද්දිත් අදාළ. දැන් මේ අතීත සිදුවීමක් නේද වර්තමානයේ නැවත නැවත මතක් වෙන්නේ තරහ ඇති වෙන්නේ. ඔයා මේ වෙලාවෙත් හිතන්න මට මේ තරහව ගැන අවබෝධ වේවා කියලා. දැන් සීහිය පවත්තලා තරහ තියෙනවා කියලා හඳුනාගෙන තියෙන ප්‍රඥාවේ. දැන් ඔක මම ඔය සීහිය සහ ප්‍රඥාව ගැන කියලා දීලා තියෙනවා. මෙතන ආයේ කියලා දෙන්න යන්නේ නැහැ. හැබැයි මට මේ ධර්මතාවය ගැන අවබෝධය වේවා. මේ තරහව ගැන අවබෝධය වේවා කියලා හිතන්න. අපිට අවබෝධය නැති ඉඳ තමයි අපිට තරහ ඉන්නේ. ඔයාට මේක කාලයක් කරද්දි සහ ඒකෙත් ටික වෙලාවක් යද්දි තේරෙන්න ගනි මේ තරහව කියන එක ඇවිල්ලා ඒක ඔක්කොම හොඳටම ප්‍රෙෂර් වෙලා ඉවරලා අර අදිෂ්ඨානයත් කරලා ඔයා හොඳට සිහියෙන් බලන ඉදි ඔයාට තේරෙන්න ගනි මේක දැන් ටික අඩු වෙනවනේ. අන්න ප්‍රෙෂර් එක අඩු වෙනවා මේක අඩු වෙලා යනවා දැන් නම් එන්නේ කියලා. හැබැයි හිටපු ගමන් ආයෙ ඇවිල්ලා චුට්ටක් වැඩි වෙන්න වගේ උත්සාහයක් දරනවා පෙන්නනවා මනස තුල ආයෙත් අඩු වෙනවා. ඊට පස්සේ ආයෙත් ඊට පස්සේ ටිකක් වෙලා ඉඳි නැති වෙලා යනවා. අන්න ඊට පස්සේ හෙන සහනයක් දෙනවා. නිකන් ආයෙ අර රත් වෙච්චි යකඩ ගුලියක් යකඩ බෝලයක් කියලා හිතන වතුරට දැම්මා වගේ තමයි ඒක මවා ගන්නකො මනසින් චිත්‍රය. එතකොට මොකද වෙන්නේ? මේ ඒක අර නිවිලා යනවනේ ඊට පස්සේ ඕන කෙනෙක්ට යකඩ බෝලේ අල්ලන්නත් පුළුවන්. අන්න ඒ වගේ තමයි මේක පුදුම සහනයක් දැනෙන්න ගන්නවා. ඊට පස්සේ මේක නැවත කරන එකේ වැදගත්කම තමයි ඔයාට මතක හිටිනවා සහ මේක සංසාරික පුහුණුවක් වෙනවා. එතකොට ඔයාව මේ ඉදිරි වර්ෂවල දැන් ඔයා ඉන්නේ සමහර කෙනෙක් නව යෝන්වේ පොඩි කාලේ තරුණ වියේ වෙන්න පුළුවන් මැද වයසේ වෙන්න පුළුවන්. ඉතින් ඔයා තව අවුරුදු ගාණක් ජීවත් වෙනවනේ. ඒ සාමාන්‍ය පොදු මතයේ 90 අවුරුදු 60 වෙනකන් 70 80 වෙනකන් ජීවත් වෙනවනේ. ඉතින් කර්ම විපාක අනුව ජීවිතේ නැති වෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. ඒක කොහොම වුණත් අන්නේ ඒ දක්වා ඔයාට පුදුම සැනසීමෙන් ඉන්න පුළුවන්. එතකොට ඔයා දන්නවා මේක කාලයක් පුහුණු කරද්දී මේකේ ස්වභාවය තමයි දැන් මේ තරහවෙත් තියෙන අනිච්ච කියන ස්වභාවය. බුදුරජාණන් වහන්සේ අපිට ත්‍රිලක්ෂණේ නේද අපිට කියලා දුන්න පොදු ලක්ෂණය මොකක්ද? අනිච්ච කියන ලක්ෂණය. ඒ කියන්නේ වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. මොනවද මේ සියල්ලම වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. අන්න ඒක සිද්ධ වෙන්න ගන්නවා මෙතනදී. මොකද්ද වෙන්නේ? මේ තරහව ඔයාට අවබෝධ කරගන්න පුළුවන්. තරහ ඇති වුණා යා ලොකු පීඩනයක් දුන්නා. ඒ වගේ මෙයා පැවතුනා වගේ එයා ටිකක් වෙලා ඇද්දි නැති වෙලා ගියා කියන එක නැවත ඔයාට සනාථ කරගන්න පුළුවන් අවබෝධ කරගන්න. මේක නැවත කිරීමේ වැදගත්කම මොන්න මම කියන්නට දෙනවා. මේක අපිට මතක හිටිනවා. දැන් ඕක ප්‍රැක්ටිකල් එක අපි නැවත කරනකොට මේ පුහුණුව කරනකොට ප්‍රැක්ටිස් කරනකොට මේක අපිට හොඳට මතක හිටින්න ගන්නවා. මතක හිටුණාට පස්සේ අන්න ඊට පස්සේ ඔයා වෙනදා කරේ තරහ අතීත තරහක් ආවත් ඒක පුදුම විදිහේ ප්‍රෙෂර් වෙනවා. සා වර්තමානයේ තරහක් ඇති වෙන සිදුවුනොත් ඒකට මොකක් ඇති රියැක්ෂන් එකක් දක්වන්න යනවා. හැබැයි දැන් මේක නැවත කරලා පුහුණුව මතක් වුණාට පස්සේ ටග් ගාලා ඔයාට තරහ එන වර්තමාන මොහොතක් ආව කියන්නු කවුරු හරි වචනයක් කියලා ශනිකව මතක් වෙනවා.
මේක තව ටිකකින් මේ මම ඉවසගෙන හිටපු ගම නැති වෙලා යනවා. ඒකනේ අර මේ ඉවසීම පරම ධනයක් විදිහට පෙන්නන්නේ. ඒ පරම තපසක් හැටියට අපිට පෙන්නනවානේ. ඒක නිසා මේ ඉවසීම දැන් ගොඩක් අය ඉවසන්න අමාරුයි කියනවනේ. අන්න එයාට මේක වැදගත්. ඒ ඉවසන්න අමාරු වෙන්නේ පුහුණුවක් නැති නිසා. හැබැයි එහෙම පුහුණුවක් නැතුව ඉවසගෙන ඉන්න ඇත්ත ඉන්න මෙච්චර මම මේ විග්‍රහ කරපු අවබෝධය සහ පුහුණුවක් නැතුව දත් මිටි කාගෙන ඉවසගෙන ඉන්න පුද්ගලයෝ ඉන්න ඕන තරම්. ඒක අපි දැකලා තියෙනවා. ඉතින් යාළුවා වෙන වෙලාවක ඉඳලා කොහොම හරි තරහ නැති කරගන්නවා සහ සමහරක් අය වෙන වැඩවල යෙදෙනවා. හැබැයි යාළුවා ඒකින් අර තරහව මග අරගෙන ටික කාලයක් ඊ තරහව තියෙන ටික වෙලාවක් කියලා දන්න ඊට පස්සේ නැති වෙලා යනවා. දැන් මෙතන විශේෂත්වය තමයි අපි මානසික පුහුණුවක යෙදෙනවා. මේ මානසික පුහුණුව යෙදিলা අපේ තරහව ගැන අපි අවබෝධ කරගන්නවා. එතකොට තමයි එයා ටිකක් වෙලා නැති වෙලා යන්නේ. එතකොට මේ නැතිවීම එයාගේ හටගන්ම පැවැත්ම නැතිවීම කියන කාරණා ගැන වෙනස් වීම. දැන් ඕක පාලි වචනයෙන් අපි අභිධර්මයට අනුව ඊළඟට අපේ විදර්ශනාමය ඥානමය පැත්තට අනුව අපිට පෙන්වන්න පුළුවන් උපාද තිති භංග කියන මෙන්න මේ වචනවල වලින්. ඒ ගැන ඉතින් ওই වගේ විග්‍රහයන් තියෙනවා බුදුදහම තුල. අන්න එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේක ටික අඩු වෙලා යනවා. ඊට පස්සේ ඔයාලට ලොකු සහනයක් දැනෙන්න ගන්නවා. දැන් බලන්න එතකොට ඔයා ටික කාලයක් පාලනය වෙනවා. ඒ පාලනය වෙන්නේ උන්න ඕක මත. ඒ පාලනය ඔයාලට ඇති කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. මොකද හැමදාම දැන් ඔය මොකද මේ සමාජයේ දැන් වර්තමානයේ ලංකාවේ බලන්නකො පාරක ගියත් හරහට එන්නේ මිනිස්සු. එතකොට වාහනයක ගියත් එහෙම තමයි. ඒ වගේම පාරේ ඇඟේ හැප්පෙන්න එන්නේ. ඉතින් මේ මිනිස්සු මේ කාලේ පොඩ්ඩක් පීඩණයෙන් ඉන්නේ. එක ආර්ථික ප්‍රශ්නයි රටේ තියෙන දේශපාලනික ප්‍රශ්නයි මත ඉතින් මිනිස්සුන්ගේ තරහ වැඩි. ඉතින් ඒ වගේ ප්‍රශ්න මොකද මිනිස්සු කෝප ගැන්වෙන්න හේතු තියෙනවා පීඩනයක් තියෙන්න බෑ. එතකොට මිනිස්සුන්ට පීඩනයක් තිබ්බාම ශනිකව මොන හරි හේතුවක් මත ටක් ගාලා පුපුරනවා. ඒ වගේ තමයි රටක් ටක් ගාලා දැන් ලංකාව වුණත් කොයි වෙලේ හරි පුපුරන්න පුළුවන් මිනිස්සු කොයි වෙලාව හරි අධික ප්‍රෙෂර් එක පීඩන වෙලා එක වෙලාවෙ යන්නේ ටක් ගාලා පීඩනේ පිට කරගන්න. ඒක අවුස්සන කවුරු හරි හිටියොත් එහෙම ටක් ගාලා ඇවිස්සීලාම යනවා ගින්දර වගේ. එතකොට මෙන්න මේ විදිහට ඔයාලට පාලනය කරගන්න පුළුවන්. එතකොට මේක නැති කරගන්න දැන් ඔන්න මම පාලනය ගැන ලොකු විග්‍රහයක් ඔබට ලබා දුන්නා. මේක ප්‍රායෝගිකයි. ඉතින් අපි මේක කරලා තමයි මේක කියන්නේ. එහෙම නැතුව කියන්නේ නැහැ. ඒ වගේම මේක නැති කරගන්නේ කොහොමද? නැති කරගන්න විදිය තමයි මේක ඉතින් අපි තව ගවේෂණය කරන්න. දැන් ගොඩක් අය ඉතින් ලෞකික ජීවිතයත් එක්ක මේක පාලනය කියන සීමාවෙන් නවත්ත ගන්නවා. එතකොට හැබැයි මේක ඉතින් මෙහෙමයි. ඔබ සෝහන් වෙලා සකු르දාගාමි වගේ මාර්ගඵලයක හිටියත් යම්කිසි පාලනයක් සහිතව තමයි ඔබ ඉන්නේ. මේක ඉතින් සම්පූර්ණයෙන් නැති කරගන්නට නම් ඔයා මේක ගැන මීට වඩා ගැඹුරින් ගවේෂණය කරන්නට ඕනේ. ඒ කියන්නේ පොඩි වෙලාවක් අරන් ඔයාට අධික ලෙස තරහ එනවා නම් තරහවට හේතුව මොකක්ද කියන එක හොයන්න ඕනේ. ඒක හේතුව ඔයාට හම්බ වෙයි. හැබැයි ඒක අවබෝධ වෙනකන් හොයන්න ඕනේ. අර දැන් ඉස්සෙල්ලා මම අදිෂ්ඨානයක් කියලා දුන්නේ මේ තරහ සම්බන්ධව අවබෝධ වේවා කියලා. ඒ තරහව අවබෝධ වෙනකම්ම ඔයා හොයන්න ඕනේ. මට මේ තරහ ගැන අවබෝධ වේවා කියලා අදිෂ්ඨානයක් කරලා ඒ අදිෂ්ඨානයෙන් ඒක ශක්තියක් විතරයි. ඒක චිත්ත ශක්තියක් විතරයි සහ ඒක අර මතක් කර ගැනීමක්. ඒක නිකන් ගැම්මක් ගැනීමක් විතරයි. ඒ අදිෂ්ඨානේ නැත්තම් එහෙම අදිෂ්ඨාන කරපු සෙනින් අවබෝධ වෙන්නේ. හැබැයි ඒ අදිෂ්ඨානේ වැදගත්. ඒක පොඩි ගැම්මක් එනවා. එහෙම කර ඔයා භාවනා කරන වෙලාවට ඔයාගේ තරහ සිතුවිලි සම්බන්ධයෙන් මට මේ තරහ ගැන අවබෝධ වේවා කියලා අදිෂ්ඨානය කර නැවත ඔයාගේ මනසේ අවබෝධය එනකම්ම පුහුණුව කරන්න ඕනේ. ඒකට කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක නිර්වාණගාමී ප්‍රතිපදාව. එහෙම කර ගිහිල්ලා මේ තරහවම නැති කර ගැනීම, මනස ගැන අවබෝධ කර ගැනීම ඔයාට සෝවාන් සකු르දාගාමි අනාගාමි කියන මාර්ගඵල වලටපත් වීමේ හැකියාව තියෙනවා. ඉතින් මම ඒක ගැන ලොකුවට තව විග්‍රහ කරන්න යන්නේ නැහැ. හැබැයි මේ පුහුණුවම තවත් ගැඹුරට කරන්න ඕන කාල වේලාවක් අරගෙන. දැන් අර වේලාව විතරක් නෙවෙයි මේ වැඩිපුර වේලාවක්. ඉතින් මේක රාගයට කරන්නත් පුළුවන්. මේක දැන් දේශයට තමයි අද මාතෘකාව තියෙන්නේ. ඉතින් දේශ සහගත පැත්තටත් කරන්න පුළුවන්. ඒ පුහුණුව කරන්න ඔයාට ඒක තේරුම් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් ඉතින් මෙහෙම අර මූලික කාලේ තමයි සෝවාන් සකු르දාගාමි මට්ටමින් තමයි ඔය ලෝභයයි දේශයයි ගොඩක් වෙලාට යම් උඩින් පේන ක්ලේශයන් ටික අපි ප්‍රහාණය කරලා දාන්නේ. නමුත් ඒක ගැඹුරට යන්න තව ඔක වෙනස් වෙනවා. ඒකේ ප්‍රතිපදාව වෙනස්. ඒක අපි ඉදිරියේදී දේශනා කරන්න. එතකොට නැති කිරීම ප්‍රතිපදාවත් මොකද්ද? මේ පාලනයේම තියෙන එක තමයි මුලින්ම පාලනය කරගන්නේ අපි. ඔය දැන් අපි
රාගය ගැන කතා කරොත් ඉතින් මේ පුහුණුවෙත් මුල් කාලේ කරන් රාගය පාලනය කරගෙන. මේකනේ සීලය කියලා එකක් සමාදන් වෙන්නේ. ඒ බ්‍රහ්මචාරීත්වය නැත්නම් අබ්‍රහ්මචර්යා වීරමණී සික්ඛාපදං සමාදායාමි කියලා ඒක සමාදන් වෙන්නේ ඇයි? ඒ සමාදන් වෙන්නේ පාලනය වෙන්න. පාලනය වෙලා මේ පුහුණුවල් කාර්යයක් කරනවා. ඕනම දැන් ඔය සතර සතිපට්ඨානේ වේවා වචනෙන් හඳුන්වන එකම දේනේ. ඒ වගේම විදර්ශනා මාර්ගයේ වේවා ඒ ප්‍රතිපදාවල් ගමන් කරලා අපි මූලිකව කරන එකපාරටම ක්ලේශයන් නැති වෙන්නේ නැහැ. ඒ බාහ්‍ය දාරුචිට එහෙමුනේ යා සංසාරේ පුහුණු කරලානේ දැන් මම මේක කියලා දීලා තියෙනවනේ ඔබට. ඒ වගේ දැන් මේ ඔයා සංසාරේ පුහුණු කරපු කෙනෙක්ට ටක් දාලා ප්‍රඥාව මතුවෙලා ඒක සිද්ධ වෙනවා. හැබැයි ඔයා පුහුණු කරලා නැත්තම් ඔයා මේක නැවත නැවත කරන්න පුහුණුවක් වෙනවා. දැන් මේකේ වැදගත්කම තමයි මේක ඔයා මේ ගෞතම බුද්ධ ශාසනය මේක අවබෝධ කරගත්තේ නැතත් අනිවාර්යයෙන් මෛත්‍රී බුදුහාමුදුරුවන්ගේ හරි ඊට ඉස්සරහින් ඉපදෙන නැත්නම් බිහි වෙන බුදු කෙනෙක්ගෙන් බුදුවරයාට උදව්වක් වෙනවා. ඔයාට මේක ඉස්මතු කරලා දීලා ටක් ගාලා නිර්වාණය අවබෝධ වෙන්න ඕනේ ප්‍රතිපදාව කියලා දෙන්න. ඉතින් මෙන්න මේ වගේ ඔයාගේ මේ මානසික මට්ටම ඔයා අවබෝධ කරගන්නට ඕනේ. මේක තමයි ඔයාගේ පුහුණුව. එතකොට ඔබට මම සඳහන් කර ඉන්නට යෙදුනේ ඕනම දෙයක මූලික කාලේ අපිට එන්නේ එකපාරටම ක්ලේශයෙන් නසන්නේ නැහැ. ඕනම ක්ලේශයක් පාලනය කර ගැනීම තමයි මූලිකව සිද්ධින්. ඒ පාලනයත් එක්ක ටික ඒ පුහුණුවම දිගට කරන්න තමයි ඒ ක්ලේශය අඩු වෙලා ප්‍රහාණය වෙලා යන්නේ. සහ ඒත් එක්ක මේ ඒකට අදාළ මානසික මට්ටම් සෝවාන් සකු르දාගාමි ආදී වශයෙන් තියෙන මාර්ගඵල වලටපත් වීම සිද්ධ වෙන්නේ. එතකොට දැන් මට මේ ඔබට මම කියලා තියෙන මාර්ගඵල ගැන හොයන්න එපා. ඒ ගැන හිතන්න එපා. මෙන්න මේ පුහුණුව කරලා තමන්ගේ මනසේ මට්ටම් වල තියෙනවද කියලා බලා ගන්න. මේ පුහුණුව ඒ කෙලෙස් තරහ එනවද නැද්ද අඩුයිද කියලා. දැන් ගොඩාක් අය මට මැසේජ් එනවා, ඊමේල් එනවා. ඉතින් මේ එයාට කවුද ගුරුවරයෙක් එක්කෝ ස්වාමීන් වහන්සේ කෙනෙක් හරි කවුරු හරි ගිහි ගුරුවරයෙක් හරි එයා සෝහන් වෙලා කියලා එක්කෝ සකු르දාගාමි වෙලා කියලා. දැන් ඒක ඇත්තද කියලා මගෙන් බලා ගන්න දිනවා. ඒක පුදුම දෙයක්. ඉතින් එයා දීලා මාර්ගඵලෙ දැන් අරයා දුන්නට එයා දෙනකොට ඒක අර මල් වට්ටිය වගේ හරි ආදරෙන් සතුටින් පිළි අරගෙන තියෙනවා මාර්ගඵලෙ. හැබැයි ඊට පස්සේ සැකයක් ඇති වෙලා එක්ක කවුරු හරි වාසෝහන් නැහැ කියලා අරක අත්තරින්න කැමතිත් නැහැ. ඉතින් ඔන්න චෙක් කරගන්න එනවා. ඉතින් ඔය වගේ ගැටලු තියෙනවා. ඉතින් ඇත්තට මෙව ප්‍රායෝගිකව බලන්න ඕන දේවල්. ඔය වචන අමතක කරන්න සෝවාන් සකු르දාගාමි අනාගාමි අරිහත් කියනේව. තමන්ගේ හිතේ රාගය, දේශය, මෝහය මෙව තාම ඇති වෙනවද කියලා බලන්න. දැන් ඔයා රහත් වෙලා ඉන්නේ කියලා කවුරු හරි කිව්වට ඔයා පිළිගන්න එපා. ඉස්සෙල්ලා බලන්න ඔයාට තරහ එනවද, රාගය ඇති වෙනවද, ගෑනු කෙනෙක් හරි පුරුෂයෙක් හරි දකි දින්න බැයිද, තමන්ගේ හිත කැළඹෙනවද, ඒවට ක්‍රියාත්මක වෙන්න යනවද. ඉතින් එහෙම වෙනවද බලන්න. කාලයක් චෙක් කරගන්න. ඔයා ඉන්නේ ධානය වලින් යට වෙලාද, සමාධි වලින් යටපත් වෙලාද. එහෙම බලන්න. එහෙම වුණොත් ඔයා වඩන ධානය භාවනාව හරි සමාධි භාවනාව හරි ටික කාලයක නවත්තලා බලන්න ආපහු රාගය ඉස්මතු වෙනවද කියලා. ඔය වගේ තමන්ව ප්‍රායෝගිකව ඒක තමන් තුලින්ම චෙක් කරගන්න. එහෙම පුළුවන් කරගන්න. බැරි කමක් නැහැ. ඉදිරියේදී ගැන අපි තව දැන් මෙතන සරලව කෙටියෙන් කිව්වාගේ ඔබට සඳහන් කරන්න. ඉතින් අදට මෙන්න මේ පුහුණුව කරලා ඔබගේ ක්ලේශය පාලනය කර ගැනීම සහ තරහව සහ ඒක නැති කර ගැනීමේ මාර්ගය ගමන් කිරීම සිද්ධ කරා. ඉතින් ගොඩාක් දික් වුණා දේශනාව. ඉතින් අදට මම මෙම දේශනාව මෙතනින් સમાપ્ત කරනවා. ඔබ සියලු දෙනාට බුද්ධ ධම්ම සංඝයන් ත්‍රිවිධ රත්න ආනුභාව ශක්තිය මේ කරුණු කාරණා මනාව වටහාගෙන කටයුතු කරන්නට හැකියාව ලැබේවා කියලා ආශිර්වාද කරන ගමන් දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.